දැන් පේනවා. දැන් දැන් පේනවා, දැන් අවන්නේ. පේනවා, ඉන්දියාව වුණා පේනවා. නෑ කලින් වඩා පේනවා. ඔක තමයි මන්ත්‍රේ. ඔක තමයි මන්ත්‍රේ. ඔක තමයි ගැල මන්ත්‍රේ. විද්‍යාව. ගැල විද්‍යාව. ගැල විද්‍යාව ලොකෝ විද්‍යාව නෑ නේද? අපිට තුරාන්තර වෙන්න දෙන්නේ නෑ අපි. ඒ මන්ත්‍ර බලෙත් තියෙනවා නේද? තියෙනවා අපි ඔය වලි වලක්තු කියන්නේ මට නම් මේ බල්ලෝ පුසෝ වගේ තමයි. මේ මුණ ගහලා තියෙනවා. ඔව්. අයිබෝන් සෙන්සිටිව් ස්ටෙප්ස්. අද මම මේ ඇවිත් ඉන්නේ ලංකාවේ තියෙන තවත් සුවිශේෂීම ගම්මානයකට. මේ නැගෙනහිර මුහුදු තීරේ වනාන්තරයටත් මුහුදටත් අතරේ හුදකලා වෙච්ච නැගෙනහිර පළාතේ පහළම කෙළවරේ තියෙන අවසාන මිනිස් ජනාවාසය. මේ තමයි පානම. අද සංචාරකයන්ගේ අවධානයට ලක් වුණාට පානම කියන්නේ සුන්දර වෙරළ තීරයක් විතරක්ම නෙමෙයි. පරම්පරා ගානක් තිස්සේ මේ භූමිය, වනාන්තරය, මුහුද එක්ක ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත කතා මේ හැම තැනකම තියෙනවා. කාලයත් එක්ක ලෝකෙ වෙනස් වුණාට පානම ගමේ ජීවිතවල තාමත් පැරණි මතක, ඊට පස්සේ විශ්වාස, පරම්පරාවෙන් පරම්පරාවට එන රසවත් කතා තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ කතා අහන්න තමයි අද මම මේ ගමන ආවේ. මේ පානම තියෙනවා අවුරුදු 100 ගානක් පැරණි පත්තිනි දේවාලයක්. මේකට කියන්නේ පානම අම්පිටිය දේවාලය කියලා. අම්පිටිය කියන්නේ ඇයි කියලත් මේ වීඩියෝ එක බලපුවාම ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් මේ ගම ගැන, මේ ගමේ පරණ මතකයන් ගැන ටිකක් දොඩමළු වෙන්න හොඳම කෙනෙක් විදිහට මට මුණ ගැහුනේ මේ දේවාලේ කපු මහත්තයා. ඉතින් මම මේ ඒ ගෙදරට යන ගමන්. ඉතින් ඔයාලත් මාත් එක්කම පානම විත්ති ගැන අහගන්න දිගටම රැඳිලා ඉන්න. මේක ඔයාලටත් රසවත් කතාවක් වෙයි. තාත්තා සෙල්ලයියා. මගේ නම ජයතිල. සෙල්ලයියා ජයතිල. අපි පරම්පරාවේ ඉඳලා පානම තමයි ඉතින් ඉන්නේ. ඉතින් මේ ගොඩක් දේවල් තියෙන අපි නුදුන දේවල් තියෙන අපි දැනගත්ත හැටි තමයි මේ කතා කරන්නේ මාත් එක්ක මේ. ඉතින් මම දේවාලේ වැඩ තමයි කරන්නේ. දේවාලේ කපු මහත්තයා. අපමාත්‍ය ගාන මුළු ගමම දන්න නම කියන්නේ නෑ. දැන් මේ 13 වෙනිදා පටන් ගන්න පූජා මේ පෙරහැර. අම්පෙරහැර. දවස් 15ක් තියෙනවා. අම්පෙරහැර. අංගදී උත්සවය තමයි තියෙන්නේ. තියෙන්නේ නේද? ඒක මේ පරම්පරාවෙන් ඉඳලා නුවරෙන් ආපු. ඒක පත්තිනි දේවාලයට පත්තිනි දේවාලය බණ්ඩාර දේවාලය. ඒ දෙක තමයි තියෙන්නේ. ඒකේ වැඩ තමයි කරන්නේ මේ ආවේ නුවර පැත්තෙන් තමයි මෙහෙට ආවා. කියලා කියන්නේ. අපි දන්නේ නැහැ. ඒ ඇවිල්ලා මෙතන රද්දිල කියලා තියෙන වෙල්ලියායක් හැඩව පැනලා එනකොට අතුරට යන්න ඕන ටික. එතන තමයි දේවාලෙ තිබිලා තියෙන්නේ. ඒ තියෙන කාලේ අපේ මුත්තයිම මේක මෙහෙ තියාගන්න බෑනේ අපිට කියලා තමයි මෙහෙට ගෙල්ලා තියෙන්නේ. පානකට. ඒ ගෙල්ලා තමයි තුන දේවාලයක් හදලා දිනවා. දැන් දේවාලෙ ඉස්සර පොඩි කුඩියක් වගේ ගහලා මහවෙල කියලා කියන්නේ මේ වෙල්ලියායට. ඔකෙන් පිදුරන් තමයි මේ දේවාල දෙක හදන්නේ. හැවිල්ලන්නේ. මේ හැවිල්ලන්නේ. කොටු කපලා දෙක දෙපැත්තේ පොඩි පොඩි දෙකක්. හදලා ඒ දෙක වෙනම දින පත්තින් දෙය වෙනම අලුත් දෙයන්ගේ අඩයාල දේවා වෙනම. ඔය වගේ යායේ ගෝයන් කපලා යුදවිලා කොහොම හරි කවුරු යන ගමන් විතර ටිකක් දාලා මේ ආයෙත් පිදුරු වෙලට. දාපු ඔක්කොම ඇවිල්ලා. ඇවිල්ලාම කෑ ගහලා එල්ල මේ එහෙන් ආපු කට්ටිය වෙදුනා දේවාලෙ පිස්සෙනවා. යමලා ඔක්කොම නිමන්න ගාන කට්ටිය ඔක්කොම හෙට දුවලා. දුවලා ගිහලා බලව ළඟෙන් බෑ දැන්. ආයක් නේ. මේ වගේ හුලං විසක් හුලං කාලේ. යනකොට දේවාලෙ ගාවට දැන් කට්ටිය ගියට ළඟෙන් බෑ. දුම ගින්දරේ වෙන කලින් ගිහලා බලපම ඒකට පිටුරු වෙණිය කියලා තමයි කියන්නේ. බඳින්න හුලඟට යන්න නැතුව ඒවා කූඤ්ඤ ගහලා තමයි අතල බැඳලා තින්නේ. හරියට කූඤ්ඤ හතරට ගිය හැටියෙම හැමම වතුර දාලා ඉන්නවා වගේ දෙකම බේරලා නිමිලා ගිහිල්ලා. ඉතින් මට දේවල් දෙක විශ්ිරලා නැහැනේ. බලමු ඉතින් හරි ඔය නම මේ පත්තින් දෙයන්ගේ ආස් ගන්න නැහැ නේ. එහෙම නැති වෙන්න බෑ. කියලා ඔක්කොම කට්ටිය ගිහලා ඉතින් එදා ඔය ඉතින් පූජාවක් එහෙම දෙලා දෙන්නටම අපි මේ ආවේ නිමණ්ඩ කියන්නේ එනකොට නිමිට වෙරයි ඊට පස්සේ. ඊට පස්සේ මෙහෙට ආවම දැන් ওই සුනාමි ගෑවම අපේ ගමට
ඔක්කොම මුළු ලංකාවම හිතලා තියෙන පාරම තියෙන මූදවි ළඟමනේ තියෙන්නේ. ඒතර මොයේ කටේම හරකෙක් බැඳලා තිබිලා දෙන ඩෝබියෙක් කෙනෙක්. එයා දැල් ගන්න එතන වාඩිය. ඒ එළදෙන විතරයි මේ ගමේ මැරුණේ. එච්චරම. එතන මොයේ කටේම විලයෙක් ගහක් උඩ රැඳිලා තිබුණා. අපිට ඉතින් මේ කුඹුරෙන් ඉඳලා එනවා. කට්ටිය ඔක්කොම දුවනවා. බඩු බැඳගෙන පැටව පුංචි ඔක්කොම දුවනවා. දැන් මාමගේ වයස කොහොමද? මගේ වයස දැන් උසාවම 90. මේ 70 මේ යන්නේ 80 90 77 79. ඒක අවුරුදු 79ම පානම. පානම ඉන්නේ. ඒ පානමේ දැන් අවුරුදු 79ක කාලේ අතීතේ ඉඳන් මතක ඇතිද නේද? ඔව්. ඊට ඒ කාලේ තිබ්බේ කොහොමද දැන් කොහොමද කියලා? ඔව්. අපිට මේ දැන් වගේ නෑ පුතා ඒ දවස්වල දවසකට වරුවයි හමාරයි කන්නේ. මෝල් නෑ වී කොටන්න නෑ ඔක්කොම අම්මා වගේ දී දාලා තමයි කොටලා අපිට විතර දෙන්න කන්නේ. ඉතින් මේ මස් මාළු වලින් අඩු නෑ දෙන්නේ කියලා එතකොට මේ කැලෑ තියෙනවා නේද? කැලෑ තියෙනවානේ. ඒවා තියෙන නිසා ඔය එක වරුවක් කා ගන්නවා. තිබුණත් ගන්නවා අම්මා නැහැ කමනේ තිබුණා කොහොමද? එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. දැන් තමයි මේ හැම ගෙදරම වී තියෙන්නේ, මැෂින් තියෙන්නේ, මිරිස් කොටන්න මැෂින්, පොල් ගන්න මැෂින් ඔක්කොම තියෙන දැන්නේ. ඒකට ඔය වගේ තමයි ජීවත් වෙන්නේ. අපි ඒකට මේ ඔය කොටි ගාලා බල දවස්වල පුතා අපි විඳපු දුක අපේ දුර අරගෙට විතරයි තිබුණේ. ඒකත් නේ කැලේ. මම මේ පස්සෙන් කපලා දුන්නා වල කඩි 10ක් විතර. හරියට ඉර බයනවා කියනකොට කරුවල යනකොට කාරණා පිටින් ඇවිල්ලා පැටු තියාගෙන මේක ඇතුළට වෙලා ඉන්න වාඩි. වලේ බහිනවා. වලේ වයින්නවා. ඉල්ල වෙන කණින් ඒක මතුරු තලන ගින්දර පත්තු ගන්න බෑනේ. ඔය වගේ ඉතින් හිටියා. ඉතලා කොමාරි අම්මත් ඉන්නේ ඒකට. අම්මා වයසයි. මම ඉතින් කියනවා මම කෑ ගහන්න බෑ. කොටියනවා මේ. ආවුත් එහෙම ඔක්කොම අරලා දායි වගේ පැටුත් ඉන්නවා. වාම අපිට මොනවාට පුතා මරන්නේ අපි මොනවාට මරන්න මොන කරා අපිට අපි මොන කරන්නේ කියන්නේ හය නැහැ ඉතින් වයසයි. දවසක් ඉන්නම මල්ලි බෙඩි හැනවා දැන් දෙඩපට්ට ගාලා ඒතර පොලිසිය මොකක් කරන්න මේ ග්‍රාමාර්ථය කොල්ලෝ ටිකක් විතරයි හිටියේ ගමේ කොල්ලෝ. පස්සේ මේ අම්මට බා කෑ ගහන්න බම කොටි දුකෝද. ඔය කඩයක් තියෙනවා මල්ලි දෙක නැතිවදී ඉතින් ගාලි කඩේ කියලා කියන තට්ටු දෙකේ කඩයක් තියෙනවා. ඕකේ දුරච්චර ලොකු නෑ පොඩි කඩේ. ඒක බඩු දිනවා මුළු ගමකට දෙන්න බඩු දිනවා. මුං ගිහලා ට්‍රැක්ටර් ගල්ලා ට්‍රැක්ටර් තුනක් ගමේ ට්‍රැක්ටර්ම ගල්ලා උන්ට ගහලා උන්ගේ ට්‍රැක්ටර් වල ගිහලා බඩු කොම් පටවගෙන මුන් රතින් දාන්න පටන් ගත්තා. අපි ඉතින් දන්නේ නැහැ මොකෙ වෙඩි දිනවා කියලා. දැස්සවලද? ඔව්. අම්මට බම ඔය ඉන්නේ කොටි. මුන්දර කියන්නේ ගල්ලා අහන්න නැහැ ලාම්පුවල්ලෙන් ගිහලා කරුල ගාවට ගිහලා කතා කරලා අරුන් වෙඩි දාගෙන එතන තොවිල පෙට්ටියක් දාලා උන් ගියා. මං කිව්වනේ පටන් ගන්න නෑ පුතා මට මාක කරන්න උන් ගියා මං ආවා. උදේ ගිහලා ආර මනුස්සයෙක් බිත්ති 4 විතරයි තියෙන්නේ. බිත්ති 4යි මේ කබඩ් ගහපු ලැලි ටික විතර. අනිත් ඔක්කොම පටවගෙන ගිහින්. එහෙමද? එහෙම. ඒ වගේ. ඒ කියන්නේ ඒ කාලේ ඇවිල්ලා ගම්මින් කොල්ල කනවා නේද ඒක? ඔව් ඉතින් ඔක්කොම මරා යනවා නේ. ටික ගණන් බයිනේ කවුරු. එන මිනිස්සුන්ව මරලා මරුවේ නැද කියන්නේ වරගෙන හරියනවා. එහෙම ආපු මරයි නෑ. අපි ඉතින් උඹට ඕනම් ගිනේ බප්පා බන බේර ගන්න බෑ මෙතන. ඔය දැන් ඔය සමහර මඩ කලපු පැත්තේ අම්පාර පැත්තේ කප මරුවානේ. කප අපිට ආයෙ මල්ලි මේ මඩ කල්පේ මෙහෙට හිටපෙන්නේ. අපිලාගේ කල්ලි දා මෙහෙ හිටියේ. හිටියේනේ. ඉතින් කල්ලි කරුණා කල්ලි මඩ කල්පේ මොකද ඉතින් මේකේ නම කතා කරපු හැටි උන් ඉතින් අර පෙරෙන්නලා මම සෙල්ලයියා සමුලෙන්න අපි කියන ඕදි අපි දෙමළමයි තාත්තා දෙමළ බලන්න මේ දෙමළ ඔය කොහොමද මාමේ දැන් මං අහල් තියෙනවා මේ පානම මේ දැන් දෙමළ සිංහල පොඩි කවලමක් තියෙනවා නේද මික්ස් වෙච්ච එක ඒ මිශ්‍රණය කොහොමද ඒක හැදිලා තියෙන්නේ ඒක තමයි දැන් අපි දැන් ඔය ආව විදියට දැන් තාත්තගේ තාත්තා මේ නාවකුඩ කොහෙද නාවකුඩ මඩකල්පු කල්පුටාර පැත්තේ නාවකුඩ එයා තමයි කන්ති පොඩි එයාගේ මෙහෙට ආවිලා ඊට පස්සේ සෙල්ලయ్య වුණා තාත්තා සෙල්ලయ్య පුතා සාමිතම්බි අපේ තාත්තගේ තාත්තා සෙල්ලయ్య අපි තමයි ඉතින් අර මඩකල්පේ වුණත් කොහොම හරි දැනගෙන සෙල්ලయ్య ජයතිල කියලා තියාගත්තා නැත්නම් අරුන් දෙන්නේ අර වගේ තමයි අර වගේ සෙල්ලయ్య නා සාමිතම්බි නා සෙල්ලయ్య නෙලෙන් තානේලා කිව්වා ඉතින් ඔක්කොම හා කිව්වා ලියාගන්න එහෙම තමයි ඔක්කොම කළා
දැන් ඔය තව කතාවක් තියෙනවා නේද මේ පානම ඔය කුමන පැත්තේ හිටපු අය පානමට සේන්දුනානේ කොටි කලබල කාලේ කුමන පරණ ගමේ නේ. හිටියේ මල්ලි මේ අපි දන්නෙත් නැති කාලේ ඉඳලම තියෙන කුමන දැනුත් තියෙන පොල්ගස් එහෙම ගෙවල් ඒවයිම එදා ගෙනාවේ නැත්නම් එතන හිටපු මහත්තයා අපි කැම්ප් එකේ හිටපු මහත්තයා ජයතිලක කියලා මහත්තයා හිටියේ. යාරි සරයි. මියා දැනගත්තම උන් දැන් ඒතර කාම්බාන දිහා කපනවානේ. කාම්බාන කැපුවා පැල්ගිනි ගහව කියලා ආරංචි වුණා. කොටි. ඒ මරුවාන දායදලා ට්‍රැක්ටරේ මරන මේක තමයි පැන්න කියලා. මේ මනුස්සයා මරනවා තිබුණ ලොරි බොරි ඔක්කොම අරගෙන මෙවුන් දැන් කපනවාමයි කියලා ගියා හෙට. ඔව්. ගිහලා හරක් ගෙනියන්න මෙවැ පටවන්න බෑ. ඔව්. තමන්ලාගේ බරු ටික අරන් රාද යන්න හදන්න උනේ අර කන්නේ අපේ ගම දාලා යන්න බෑ කිව්වම මිනිහට බයයි. මිනිහා කුණාරෙන් බැලුවා ඔක්කොම සේරම පටබල. එදා රෑම ආවනේ මල්ලි උන් හෙට. ආවනේ. ඇවිල්ලා ගිහලා බැලුවා බඩු නෑ. නැත්නම් එදාක කොමන එක මිනිස්සු කිතුරු කරා. එහෙනම් ඔය ගඟ එතනම ගඟ තියෙනවා ගඟ අයිනේ මම තමයි උන්නේ ගෙවල් තියෙන්නේ. ඕකෙන් මේකෙන් කොහොම හරි උන් බේරුණා. දැන් මේ එක 3-4 දෙනෙක් ඉන්නවා ඒක ඔක්කොම මහවැලියට ගියා. මහවැලියට ගියා. එතකොට ඒගොල්ලෝ තමයි ඔය ගම අතරලා අපේ පානව පැත්තට සේන්දු වෙලා ඉන්නේ දැන් නේද? ඔය ඒ ටිකක් ඉන්නවා ටික දෙනෙක් ඉන්නවා. දැන් ගම එක්ක මේ හේතු විදින. ඒකත් ගම්මානියක් තියෙනවා ඒ තමයි ඉන්නේ. ඔය දැන් කියනවා නේද ඒගොල්ලෝ නුවර ආයට පොඩ්ඩක් නෑකම් කියනවා කිලෝ 18 කැරල්ල කාලේ එහෙම ආපු අය කියනවා නේද? ඔය කතරට බයනේ ඉතින් මේ කට්ටිය ඇවිල්ලා තින්නත් පානවා. ඇල් බල වතුර අර මේකට සප පාසුකම හොඳයි මේ නතර වුණා. ඔව්. අරගොල්ලෝ ගඟ පැත්තෙන් ආවෙත් එතන නතර වුණා. ගඟ තියෙනවනේ. ලිදංක පන්න වෙන්නේ නැහැ ගින්නේ නැහැ කුගන් ඔය. අය පදිංචි වුණා. අය පදිංචි වුණා. එහෙම තමයි උනේ කුගන්. ඒගොල්ලෝ හදාගෙන අත්පාර හදාගෙන ඇවිල්ලා පාරම්ට එනවා තැපල් ගෙනියන්න එක්කනේ. තැපල් මාමා කියන්නේ. කදේ තමයි ගෙනියන්නේ. ඔව්. අම්ම කන්දෝරෙන් තැපල් බලනවා දැන් එහෙන් දෙර පිටිට තුනාවා. අනිපාරා මෙහෙට එන්නේ. කිලෝමීටර් 24ක් එන්නේ. 24ක් විතර. ඔව්. 32ක් තියෙනවා දැන්. දැන් කිලෝමීටර් ගන්න දැන් ඉතින් නම්බරනේ. ඔව්. නම්බර 24ක් එන්නේ මෙතනට. හැතැම්ම එහෙමනේ කියන්නේ. ඔය හැතැම්ම කරා ඉතුරු තියුණා. ඒ ඇවිල්ලා තමයි මේ ඇල්ල රෑ මෙහෙ ඉඳලා මේල් බැනගෙන කද ගහගෙන ඉතින් එකාට 100 200 වැඩිය ගෙනියන්නේ නැහැ. ගෙනියන්න බෑනේ මිනිහට. මිනිහා කඩෙන් තමයි බඩු ගෙනියන්නේ. එහෙම තමයි හිටියේ මිනිස්සු ජීවතුනේ. ඉතින් අද ඔය එකක් කරන්නේ දැන් අප්පා. විනාඩි ගියා මෙතන සපාරි දැම්මා. ඉතින් ගත්ත සපාරියක් කුමන. පැය දෙකයි කුමන. එහෙමනේ නේද? එහෙම තමයි දැන් පාර හදලා දිනවන ජීවිතේ මොකක් කරලා ලස්සනට. දැන් ওই කුමන පැත්තේ මාමේ දැන් සත්තුන්ගේ කරදරේ මේ පානමටක් තියෙනවද? පානමට නෑ මල්ලි. පානම එන්නේ නෑ. පානම එන්නේ කියන්නේ මේ පැත්තේ ඔක්කොම කරන්ට් එක වල. නැත්තම් අලි එහෙම එනවා. අප්පා මේ දෙන්න යන්නේ මෙහෙම ගිහලා මුහුදු පැත්තෙන් ගිහලා ඔහම ගිහලා අර ගෙවල් තියෙන පොල් ගස් මොකක් අපේ කරලගෙන යනවා පාගෙන. අපි ඒ දවස්වල බුදු දුකක් වින්දේ මේ වගේ. දැන් නැගිටින් තියෙන කියලා මොකක් කරන්නේ නෑ නේද? හැමෝම ගන්න දැන් මිනිස්සුන්නේ තියෙන දැන් හම්බ කෙරෙන්නේ වලි. සල්ලි පස්සේ තමයි කුණන්නේ. අම්මා නෑ අප්පා නෑ නුරුක කියන්නේ. එහෙම නෑ කිව්වේ. දැන් සල්ලි තමයි. කාලෙත් එක්ක වෙලා තියෙන දේ. කාලෙත් එක්ක වෙලා තියෙන වෙනස් වෙලා යනවා ඉතින්. ඒක හරි. එතකොට මේ මෙහෙටම අර ඊරෑනේ ආවේ ඊරෑ කියන්නේ පාන්දර උනා එනකොට. ඇවිල්ලා මේ පොඩ්ඩක් මේ පැත්ත බලලා යන්න තමයි ආවේ. මොකද මේ කුමන පැත්ත යන්න උවමනාවකුත් තියෙනවා. නමුත් මේ ඒකේ යන්න කලින් චුට්ටක් මං ඇවිල්ලාම තිබ්බේ නැහැ පානම. ඉතින් පානම කොහොමද කියලා ඊසතිත් කියලා මම දේවාලට යනවා දේවාලේ පූජාව තියෙනවා. උකන්දද? කුමන කැබිලිත් තියෙනවනේ කුඩා කැබිලිත්. කුඩා කැබිලිත් ඒ. ගඟයිනේ. ඒක මෙහෙන් අපේ ගමේ යන කට්ටිය මම එක්කලා තමයි යන්නේ. කුඩා කැබිලිත් යනවනම් කොහොමද යන්න ඕනම? යනවා මේ අවුලක් නැහැ පුතා සපාර දිනවා. සපාරේ කියන්න පුළුවන් නේ. ඔව් සපාරේකට ගියම එනවා. පාදයාත්‍රාව යනකොට මම හම්බෙනව නේ. ඔව් පාදයාත්‍රාව දැන් ඉතින් ඔක්කට්ටි ගිහින් ඉවරයිනේ. පාදයාත්‍රාව යනකොට එක දවසක් ගිහලා එනකොට 7 විතර වුණා. අර පාරේ යන්න බැරුණා යාත්‍රාව යන කට්ටිය. කිලෝමීටර් 100ක් විතර තියෙනව නේද? නෑ 100ක් නෑ. නැද්ද? නෑ මෙතන ඉඳලා 18යි 36යි තියෙන්නේ. එහෙමද? මට මම නිකන් දැනගෙන හිටියේ දවස් 5ක් විතර යනවා කිලෝමීටර් 100ක් විතර ගන්න. ඔව්. එතනලා යන්න ඕනේ මේ කතරගමට. මම කියන්නේ කුඩා කැබිලිත්. කුඩා කැබිලිත්. හරි 36ක්. හරි. ඒක ඒගොල්ලෝ හැම අවුරුද්දම යන්නේ. හැම අවුරුද්දම යනවා බයින් වාත් බොන්නේ පින්නේ නෑ ලස්සුනාලි නෑ ඔය යනවා රෝඩ ගාගෙන. ඉතින් එතකොට ඔය පොඩි කාලේ හිම කොහොමද මාමල ඔය කැලෑවල හිම යනකොට මතකයන් හිම මොනවද තියෙන්නේ? සත්තුන්ගේ කරදර වෙලා තියෙනවද? අපි ඉතින් මල්ලි මේ
ඔය කැලෑවිලා අපි එච්චර ඒ දවස්වල අපේ කාලේ වෙනකොට එච්චර දුරට ගියේ නෑ අපි කැලෑවිලා. මේ ගණ කැලේ වෙන්නද මීට ගන්න වඩා කැලෑ මේ ඔය අපේ මෙතනින් බෑම කිලෝමීටර් 2ක් විතර යනකොට තියෙනවා. එතනින් පස්සේ තියෙන ඔක්කොම එළියේ පානකල කියලා එළියක් තියෙනවා. වැඩිපුරක්ම යන්නේ ඔය එළියට විතරයි. එළියට විතරයි. ඒ යනකොට ඔක්කොම වැඩ හරින් කලබෝ මේ මුද මේ සත්තු යන පාරෙම සත්තු. ඉතින් වැඩි දුර යන්නේ නෑ ඕන දෙයකට. එහෙම තමයි කිරි මස් මාළු කියනවා මේ එක ගෙදරකවත් උයන්නේ නැති දවසක් නෑ. දැන් මස් ටිකක් ගෙල්ලා හැම මෙතන ඉවත සුවඳ කාපු ගමන් ජීවිතය පොලිසිය ඇති මෙතන. දන්නවා. ඔව් ගෝල් නේ දැන් තියෙන්නේ දැන් කටෙන් කියන්නේ නෑනේ. සුවඳ ගෙවැදුන නැති මාළු ඉන්නේ. දැන් දඩේ මේ යනා ඉන්නවද? ඉන්නවා දැන් නෑ මට. දැන් අඩුයි. දැන් ඉන්නවා බයට යන්නේ නෑ. අහු වෙනව නේද? ආ වෙනවානේ. ගියොත් එක දවසයි මම ආයන්නේ පදුන්ද මාට්ටුමයි. මොන දේ කරත් ඒක වල්ලි. දැන් ඔය මේට ඔය කුඩු තියනවා මම නම් ජීවිතේ දුමුණ පාවිච්චි කරලා නැහැ. කුඩු කියන යාට අරකුණ පුන්නා වුණ තරම්. අරක පුන්නා කියන්නේ දවසට බෝතල් එකමාර දෙක උනත් දුන්නා. ඊට පස්සේ බැලුවා මේ මොනවාට මේ දැන් නාස්ති කරන කල්ලිනේ. තේරුම් නැහැ නේද? ඊට පස්සේ මම ඩෑස් එක පෙන්න තුක මේ කාජක් දාන්න ගියා අම්පාරේ. මේක කාජක් දැම්ම දෙකටම දැම්මා. අත්ත බල්ලලා දෙකටම දාන්න ගියා. මේක දාලා මාස් දුන්නේ මේකට එනවා. ඒ වගේම මාස් දුන්නේ ලියුමාව ගිහලා ගිහලා දාගෙන සුචියගේ කොරෝනා පළවෙනි එකාගේ එනකොට අම්පාරේ ඉස්සරහේ අපි ඔපරේෂන් එකට ගිහලා එහේ අම්පාරේ දැන් ගෙදර පළයල්ලා ගියමු කොහොම යන්න අපි දැන් තේින්නේ නැහැ කියපුන්නේ ඉන්නකෙකුත් නැහැ දැන් පහයි වෙලාව කියනකොට ඒ පහට තමයි කියන අය කොරෝනා කියපු හැටි ඔක්කොමට ලෙඩු යන්න ඔක්කොමට ගන්න කිව්වා දැන් තියාගන්න බාරගන්නේ පහට විතරදී මම බැලුවා මොනවා කරලා යන්න මේකද ඊට පස්සේ දරුණාදී සිංහල කට්ටියනේ මේ ලකුවදී අපේ කාමරේ ළඟම ඉන්නවා වාටුව ළඟම මේක තාත්තා යන්න ඕනේ දෙයට යන්න අපි මේ කන්න දෙන්න කාලා නිදාගන්න ඔයාට ගිල යන්න බැරි දැන් ආවොත් යන්න බෑ කොච්චර දුර යන්න ඕනේ රෝතේ හිටියා ඉඳලා උදේ පන්දරම නැගිලා ඒගොල්ලෝ කිව්වා දැන් යන්න තාත්තා බස් එකට ගිහලා යන්න පුළුවන්ද කියලා මම යන්න පුළුවන්ද කියලානේ ඒත් ගිහලා බස් එකේ ගිහලා මෙට්ට එනකොට මේ ඒගොල්ලෝ බයිවිල ඔක්කොම කොහාට ගියාද මොනවා අඳුරන කට්ටියකුත් නැහැ නේ වැඩි යන්නේ නැහැ නේ ඒක තමයි ඒ වගේ ඔපරේෂන් කරගත්තා ගමේ කෑම බීම කාලා ඉතින් හිටපු අය නේද එහෙමයි එතකොට දැන් ඔය පුදුම ගන්න වලි මේ ඔය අපේ නෝනත් ඉන්න කලින් කිව්වේ මහත්තයා අදනට කොල්ලෙක් මයිටි තාත්තමයි මම සර්වර් වල ෂෙයාර් ගන්න බබ තාත්තා කියලා කියනවා කොල්ලෙක් ඉඳලා එක දවසක් අපි චෙක් කරනවා නේද චීනද කොලෙස්ටරෝල් දාරක දෙන්නේ බලන්න දැන් 70 ගානක් චෙක් කරා ඔව් කොහොම මටත් තන්නේ වඩියන බබා වඩිය තාප දුන්නා අර මේක දාලා මේ තද කරලා බැලුවා මොන දේද ඊට පස්සේ කොහෙද තාත්තා ගම ඒතකලේ මේ මගේ පොත බලන්න නෑ මේ චෙක් කරනවා විතරයි මම ගම පාන පාන තාත්තා ඔව් පාන ඔක්කොම බැලුවා සිල්ලෙඩක් නෑ තාත්තට සිල්ලෙඩක් නෑ හොඳට ඉන්නේ පොඩි එකක් අවුරුදු 3ක විතර පවර් ගත්තා මේ ඔක්කොම ලෙඩ කිව්වා වයසට කොල්ලා වගේ කියලා කියන්නේ කිව්වා අවුරුදු 3ක විතර පවර් ගත්තා තියෙනවා තාත්තට අමාජෙන් පොත බලලා අම්මට කිව්වා ඇත්තද නයිද මම කවුරුද එන්න ඇති මන් දන්නේ නැහැ කියලා කිව්වා ඉන්න බලන්න තාවඩිය ආයි බැලුවා නෑ මේ දැන් 47 දෙනෙක් බැලුවා තාත්තා ඔක්කොම විතරයි හොඳට අන්න සම්පූර්ණ කිසිලෙන්නේ නැහැ නේද මම මංගලෙට මොනවාට මාත්‍යා මේ ඔය බඩි වල වැක්ම කව බැලලා ගන්නවා ඉන්නවා අර කෑවිය මස්මල් අප්පා දැනුත් කනවාමයි අපි කියලා කිව්වා මම කොහොම තමයි කිව්වේ ඉනා මාත්‍යාට ඉතින් මම කිව්වා මේ ගම් පළත් වල වැඩි අඩු ඉල්ලද දැන් නැහැ මම දැන් බෝල්ලා දැන් කන જાති හොඳට ඔක්කොම තෙල්නේ වස විසනේ නේද වස විස ගන්න ඒකයි අපේ අම්මලා පලා නැතුව එක වේලක් අයනේ කෑවේ නෑ නාහරි පලා જાති අම්මලා කොච්චර මස් මාළු දුනා පලා එකක් මලවනවාම එක්ක බුරුම පලා එකලා මලවනවානේ එහෙම තමයි අර පරණ ආහාර වේල් තිබ්බේ නේද ඒවත් එක්ක තමයි මිනිස්සු තාම ඉන්නේ හොඳට තාම මේ අන්දාට කිරියක වරදින්නේ නැහැ කියලා හාටියක් ඉන්නවා ලොකු දුවයි කිරි හදන්නේ ඉතින් මට ගොඩට දාලා අම්මට අපි දෙන්නට ගෙල්ල දෙන්න කෝප්පය දෙන්නට ගන්න හැමදාම කනවා කිව්වා තියෙනවා හැමදාම නේද
මාමගේ හරක් ඉන්නවද? ඔව් ටිකක් ඉන්නවා. ඉන්නවා. කැලේ ඉන්නේ. ගාලේ. ගාලේ. එතකොට ඔය දැන් දෙවියන්ගේ රාජකාරී පටන් අරන් ගොඩක් කල්ද? දැන් අවුරුදු 40ක් වෙනවලු. 40ක් වෙනවා. දේවල් වැඩ කරනවා. තාත්තා මරණයට පස්සේ. එතන ඉඳන් කරගෙන යනවා. තාත්තා ඉන්නකොට ඉතින් ඔය තාත්තා පස්සේ මම හැම වෙලේකම යනවානේ. ඔව්. යාම් ගාපුතා ඔක විතරක් කරලා හරියනම් මේකත් බලාගන්නේ. දැන් මගෙන් පස්සේ කරන්න කවුරක් කරන්න අනිත් අයියෙන් බලන්න කරන්න බෑ මේක උඹට තාම මේක හරියන්නේ. ඒලා ඉතින් උටි කකා හරි බැන හරි ඉගෙන ගත්තා. අර තාත්තා හිටියා ඔය ආසනේ වුණා ගල් කරනවා. ඉතින් තමයි මොකද දැන් ඉතින් කවුරුන් නම් මේක බාරගන්නේ. ඔබ කරන්නේ මේ හරි නම කරන්න කියන්නේ දීලා කියලා දැන් අවුරුදු 40 මේ යන්නේ. 46 යනවා. ඒ වගේ. තාම ඉතින් හොඳට කරගෙන යනවා. ඔව් තාම නටනවා බටනවා මේ ඔක්කොම සේරම කරනවා. කරනවානේ. ඒ ගොඩක් එනවද පිටින් අය දේවල් එනවනේ. දෙන්නේ අපනේ දෙලනවා කට්ටිය. එනවනේ. දැන් ඔය අර අං ඇදීමේ චාරිත්‍රය මේ ළඟදී තියෙනවනේ හිටන්නේ ඔව් නේද? මේ 13 පටන් මේක තමයි කිව්වේ. අර නුවර පැත්තට සම්බන්ධයි කිව්ව එක නේද? ඒකේ මොකක්ද ඒ කරන්නේ අං අඳිනවා කියන්නේ? ඒක අංගදිනා කියන්නේ රාත්‍රිය දැන් අපි බෙඩදු බෙලට තමයි වැඩියක්ම පත්තින් කියන්නේ පුජාව කියන්නේ. ඔව්. පත්තින් දෙයන් පැත්තට අඳිනොත් කිසි ලෙඩක් දුකක් හැදෙන්නේ නැහැ මුළු ගමේ කාටවත්. ආ. හෘදය මල්ලාර දෙයන්ට අඳිනාට කොරෝනා රසාව ඔක්කොම නිකන් කිරි ගහනවා වගේ හරියටම හරියට. හරියටම හරියට. හිතන්න වගේම හරියන්නේ ලෙඩක් දොස් නැතුව හොඳට කියලා. වැඩි කොණ්ඩු වගේ තමයි. ඒ දෙක තමයි බලාපොරොත්තු වෙන අපි කරන්නේ. කරන්නේ. ඉතින් මම කරේ වුණා පන්රකාර තිබ්බ ගම ඒක ඉවරයි. අපේ යන්නේ රැල් දෙන්න හරි මේ මම ඉන්න කියලා බාරයක් කියලා කියපු ගම තාම උඩ බෙහෙත් ගන්න අඩුවේ මෙහෙ කට්ටිය. දැන් ওই මම තමයි කියලා අපි නම් බෙහෙත් ගන්නෙම නෑ. අපි ගොයන් කරේ මාත්‍යා. දැන් මැස්සොන්ද කරල්ලට කිරි වදිනකොට මැස්සෝ බනවනේ. මේ පාන්දරම 4ට විතර යනවා. මේ නැගිලා ආටෝ පේන්න කියන්නේ. ඉතින් අංහඳිය කියලා තියෙන අංහදින තැන ගිහිල්ලා එතන තියෙන ඇලක්. ඔකෙන් නානවා. එළුවෙන් හරින කවුරක් නැහැ. නෑ නේ. ඔයාලා නාලා ගන්නවා අංහදියෙන් දෙයන්න කපුපත් වල වැඳලා ආයි කුඹුරේ මෙහෙම දෙයක් කියලා දෙනවා මම ඒකට කාමේ වැඩි ගන්න කියලා. වැඩි කිලෝ දෙකක් තුනක් විතර ගන්නවා. කුඹුර රවුමේ අතර වටේම දාගෙන වැදෙන එක පාරක් ගාලා අනිත් බවද කියලා බලයක නැහි පැටෙන්න වුණත් ඔක්කොම කොහොම හරි පොලින් ගිරලා යනවා නේද? ඒ තරම් බලයක් තියෙන අපිට තාම මේක තාම පිටවන්නේ. ඒ ගම්මුලයිගේ ඒ විශ්වාසය දැඩිව තියෙනවා ඒ නේද? වගේ මතනේ ඔක්කොම මේක තමයි මෙයා කරන් භාවිත කරන්නේ. කරන්නේ නේද? ඔව්. දැන් මේ විතර දැන් ඔය ඉස්පිතාලලා බලන්න මේ මොකක් කරන්නේ අද්ද කැලේ දෙක වෙනුට ඉන්න බෑ පිටින් වලට ඔක්කොම අලි බයින ඔක්කොම වටේම. ඔය මේ දේවාලේ කටයුතු සම්බන්ධව මිනිසුන්ට ඒ ආරක්ෂාව සැලසෙච්ච ඒ වගේ මොනවා හරි එහෙම නිකන් මතක හිටින කතා තියෙනවද මම? එහෙනම් වෙච්ච තියෙනවද සමහරුන්ට තියෙනවනේ. ඒතර මට ආරංචි මෙතන අර කඩේදී කෙනෙක් කිව්වා මොකක් හරි ඒ ගැන නිකන් මොනවා හරි වේලුවක් කරලා හරි කවුරු ගියපු කෙනෙක් කැපිලා මලා කියලා. තද ගිහලා එතන බීල් කරන්න හම්බෙන්නේ නෑ නේද? අපි හැට වෙන්න ගිය දෙනේ මෙවුන නැතන. එහෙම වෙනව නේද? යන්නේ හරි ආත්මන් තියෙනවා ඒවා. ඉතින් මේ දේවල් හරියට පාවිච්චි කරනවා නම් මිනිසුන්ට යහපතක් වෙනවනේ නේද? මේ ගුණ ඒක හරි ස්වර්ණයි මාත්‍යා. ඒකයි නේද? ඒ විතරනේ මට කල්පුවා තම්බිගේ තිරික් කොවිදිය දෙවලු කොච්චර චිකුරා දවසක ඉල බලන්න බෑ. පෙරේදා එහෙම පෙරේදා චිකුරාද මොන තරම් කට්ටිය මුස්ලිම් කට්ටිය වැඩියක් වෙන්නේ කොටිලේ. එලා බාර වෙලා යන උන්ට ඒ වගේම හරියනවා. සත්‍ය ඇවිල්ලා බාර ඔප්පු කරනවා. අවම්මයි අකුරු කළා දිසිරියා පොයිට් ගියාවනේ බාර ඔප්පු කරලා යනවා. ඔව්. ඒ අර තම තමන්ගේ තියෙන විශ්වාසය නේද? ඒ විශ්වාසෙත් එක්ක වෙන තැන වැඩකුත් නෑ නිකන් ගමනක් විතරයි නේද? ඔව් ගමනක් විතරයි. ඒක හරි ඒකයි. එතකොට මම කොහොමද ඉතින් මේ පැත්තේ දැන් මේ දැන් ඉන්න සල්ලිත් ඕනනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒකෝ දැන් මේ දේවාලේ කටයුතු කරන එකෙන් ඇති ජීවත් වෙලා ඉන්න. ඊට අමතරව කුඹුරු හැම මොනාරි කරනවද? කුඹුරු තිබුණා කොහොමද දුන්නා මාතේ ළමයින්ට. තාත්තගේ බෙදලා දීලා තියෙන්නේ. යුතුයන් ඉෂ්ට කළා. මෙයාට දුන්නා රයාට දුන්නා මෙයාට දුන්නා ළමයි දුන්නා බෙදලා. දැන් අපිට ආත්මස්ම තියෙනවා. දෙනවා රජෙන් දීලා පිළිසිත. වැඩි ඉතිසල්ලි දෙනවා. අපේ නෝනට වැඩි ඉතිසල්ලි. ඒකයි මේක දානෝයි තියෙන විදිහට ගත වෙලා ඉතින් දෙයියන්ගෙන් සතියක් අමාරුට තියා හරි ගානක් එනවා සිකුරා දවසේ ගියා. ඔව්. ඉතින් අපිට වැඩි වේදමකුත් නැහැ දෙන්නනේ. අපි බත් එක විතරයි හොයන්නේ අම්මා තුන්දෙනා මාළු කෝප තුනක් ගෙල්ල දෙනවා. ආයෙත් එක කාගෙන ඔය තියෙන විදිහට ඔක්කොම අහල පහල ඔක්කොම දරුවෝ නේ. ඔව් දරුවෝ ඉන්නේ තුන්දෙනා මේ පුතාගේ ගෙදර අර ලොකු දුවේ මේ දෙන්නේ. ඔය තුන්දෙනා ළමයි ඉන්නේ. ඉන්නේ. දෙන්නෙක් මරනවා ලෙඩ වෙලා.
ඒ කාලේ ඔය මැලේරියා එහෙම හැදෙන කාලේ මේ පැත්තට තිබ්බ ඉස්සර බරපතල විදියට. ඔය මොන හැදුනත් ඔතන තමයි මහත්තයා බාර වෙන්නේ. උතින් තමයි බාර ඔව්, වෙන්නේ. ඔතන තමයි බාර වෙන්නේ. ඒක තමයි තියෙන එකම ඒක විසඳුම. තමයි තියෙන ඉස්පිතාලේ ඕක තමයි. දෙවියෝ තරම් විශ්වාසයි. පත්තිනි දේවල්. ඒක තෙන් ගිහලා පණුරක් දාලා බාර විලා අම්ම දවස් දෙකකින් හරිය ඔක්කොම තනිපිලා යනවා. තනිපෙලා. අපි ඉතින් කැලකොලා යනකොට එයා තමයි ඉදිරියට තියාගෙන යන්නේ. වෙන ඔය එක සතෙක්වත් වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ඉන්නේ මේ සංග්‍රහ අපි ඉතින් මන්ත්‍ර කුඩුකම් වලින් කරගන්නවා. දැන් ඉන්නේ තු අපි පුතා ඇස්සවටවත් මතුනන් ගියා. නෑ නේ. මේ මේකද දවසට 4 දිනක් යනවා පොඩි උන්ට මතුනන් අරකට මේ කියලා. ඉතින් අපි පස්සේ ඒක ඉවරයි. ඒ වගේ ඉවර වෙලාම දැන් නෑ මේ මොකක් නැහැ. කාලිත් එක්ක මේ පරම්පරාවල තියෙන එක දේවල් නැති වෙලා යනවා. ඔව් ඉතින් නේද? දැන් නෑ. ඉතින් මගෙන් පස්සේ නෑ. මං කියන්නේ පුතා මේකට ඇස්සවට මතුනන්වත් දැයි නෑ. එයාගේ තාත්තා. මගේ පුතා ඒ වුණා. ඒකට මම දැම්මත් මං ගිහලා මතුනන්න ඕනේ. මුගේ තාත්තා. ඒ පරණ ක්‍රමනේ නේද? ඔව් මේවා පරණවනේ. ඔය වගේ හරියට හරියනවා. මං කිව්වා දවසට 4-5 දිනක් පොඩි උන්ට දීපුණාම මේක බැලලා මතුරන යන්න එන්නේ මෙහෙට තමයි. ඒ ඔය තාත්තගෙන් අත්තගෙන් මුත්තගෙන් ඉගෙන ගත්තවනේ. මුත්තගෙන් තමයි ඉගෙන ගත්තේ. මුත්තා ඉතින් විහිළුවට එක්ක අල්ලගෙන පඩ කරගා. එයා ගිහලා ඉතින් යම නිකන් ඉන්නේ ඉස්කෝලේ 4ට ගිහින්. 4 වසරක. 4 වසරට ගියා. ඊට පස්සේ ඉතින් ওই කැම්බි වලින් කැම්බි මත කන්න බණ්ඩේ ඉතින් කුමුරු වල ගන්න අපපස්සේ මුත්තා පස්සේ යන්නේ. වගේ මේකෙන් ඉස්සර මෙහෙම නෑනේ මත්තේ ඉස්කෝලේට දවස් 3ක් නැත්නම් එනවා හොයාගෙන. ඉස්කෝලේ ඉඳලා මහත්තයා. ඇයි දරුවා ආවේ ආවේ නැත්තේ? නැති කියලා බලන්න. ඉතින් කියනවා මෙහෙම තමයි මහත්තයා කැම්බි වලින් අපි යනවා මේ. එවන්න ගානිය අපි ඒ කියපුව කවුදා ගෑයිනේ අපි බැනන් දුවන කුමුරු වලට එංගිරට කුරුල්ල අම්මන්ට බලන්න පුතම හේනට ගිහින්. ඉතින් මම මාස ගණන් ඉඳලා ආයන් දැක්කේ ඉස්කෝලේ වගේ මෙහෙන් ඇරලම ගියා. එහෙනම් මම ඒක යට ගියා. මම එක පන්ති ඉගෙන ගත්තා. බ්ලැස් එක 4 පන්ති ඉගෙන ගත්තා. අපි එකටම ගියේ පන්තියට. දැන් ප්‍රින්සිපල් තුලා දැන් පෙන්ෂන් ගියා. පෙන්ෂන් ගිහලා. පෙන්ෂන් ගිහින් වස්තිනවරු මම දෙන්නම. උන් කියන්නේ උනට මම එක්ක දැන් දේවාලට අපි මේ කපු මහත්තයා අපි ප්‍රින්සිපල් ලා වුණා පෙන්ෂන් ගියා. දැන් අපේ කකුල් දෙක අල්ලව දෙන්න මිනිහෙක් නැහනේ. ඔබතුමාට එහෙම නෙවෙයි බලන්න මේ එන ඔක්කොම ඔයා කකුල් දෙක අල්ලව වදිනවා. අපි ඉගෙන ගන්නත් කරන්නේ. ඔයාට තියෙන රෙස්පෙක්ට් එක අපිට නැහැනේ කියලා ඒගොල්ලෝ එල්ල දෙනවා. ඒව තියෙනවා. ඔව් ඒව තියෙනවා. ඒක හරි. එහෙම තමයි ඉතින් නේද මම. ඒක බලනවා. හරි බොහොම. එතකොට මම දැන් ඉතින් මේ ගමන ඇවිල්ලා මම තොරතුරු ගොඩක් හොයාගත්තා. මට මෙහෙම මේ ගම ගැන දන්න කවුරු හරි එක පොඩක් කතා බහ කරලා යන්න උවමනාවක් තිබ්බේ. ඒතකොට ඉතින් ඇත්තටම පොඩි මේක ගැන දැනගැනීමක් ලැබෙනවනේ. ඒකයි මේ ඉස්සරහා දවසක මේ කුමන පැත්ත යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇල්ල දැන් කිතල ගන්නවානේ. දන්නවා. ඇල්ල කියන්නේ මේ ගන්නාව විදිහට මම හැබැයි මේ දවස් 15ට නම් කිරේ. නෑ මේ දවස් කීපේ වෙන්නේ නෑ. තව ටිකක් පහු වෙනවා. මම මොන වෙලාවක හරි මං කොහෙවත් යන්නේ. ওই මතුරන් දාන්න මෙට ගෙදරට ගියා. ඒ දෙකක් තුනක් තමයි ඊට පස්සේ ගෙදර. ගෙදර ඉන්නවා නේද? තැනකටවත් යනවා. හා. ගෙදර විතරයි ඉන්නේ. දේවාලට යන ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නවා. මේ ගෙදරට අර ගෙදර මේ ගෙවල් තුනේ තමයි ඉන්නේ. ඔය මතුරුනවා කියද්දි මට අහන්න මතක් වුණේ මම වෙදකම් හෙදකම් මම කරනවාද? ඔව් ඒවා කරනවා. ඒ කියන්නේ දැන් ඒවර දේවල්ට සම්බන්ධ කටයුතුමද නැත්නම් පාරම්පරික ඔය යකුල්ලි වගේ නේ. වෙනයි. අරව සාමාන්‍යයෙන් මේ වෙද හෙදකම්. ඔව්. පොඩි ලෙඩ වලට. හා. ඔය බඩේ එකක් වුණාද? කියන්නේ බෙහෙත් දීලාද කරන්නේ නැත්නම් මතුරුනවා? මතුරුනවා කියන්නේ. හා හා. ඒක ඔක්කොම කරනවා කියන්නේ. සාමාන්‍ය. ඔය කෙල්ලෝ පන්නරගෙන යන්න ඕන නම් ඒක ඔක්කොම කළා දීලා තියෙනවද? හරියනවා. මොන කාට හරි ආගෙන ඉන්න. හරි බයද ඒ කට්ටිය මට හරි බයයි. ඒක තමයි. මම දැන් කිව්වේ දැන් මේක අහන බලන කාට හරි උන්න මොන හරි කරගන්න ඕන නම් ඉන්නේ. එනවා. අපේ කවුද රාසය නේ මම එනවා. ඒක කරනවා. ඔව් ඒක තමයි. කෑ කරනවා කියන්නේ උමරණ දෙත්තන කරගෙන අපි සුවර අපේ එක්කනකට වුණා නම් ඔව්. කරලා දෙනවා. ගෑනිට මොනක් කරලා බිනියර මොනක් කරලා වාත් කරලා තිබුණා. මාට්ටු කරගෙන ඉන්නවා. කිරි ගහට යනවා හරියද? ආයි නෑ බඩුමයි. වඩුව තමයි නේ. යන්ත්‍ර මන්ත්‍ර මේ පැත්තේ ප්‍රසිද්ධයිනේ කොහොමද නේ? දැන් අඩුයි මාත්‍යංග. ඒ පරම්පරාව ටික ටික ඉවර වෙලා යනවානේ. ඔක්කොම එයා රහස මොකද කියන්නේ? ඒ බණ්ඩ කියන්නේ. ඒක නෙන්ද තී හදලා නේද?
මාමල පොඩි කාලේ එතකොට දැන් ඔය කැලේ යනකොට එහෙම සත්තු හම්බෙලා තියෙනවද මේ අතුරුාන්තර වෙලා නැහැ නේ ඉතින් නේද? අතුරාන්තර වෙන්න දෙන්නේ නැහැ අපි. ඒ මන්ත්‍ර බලෙත් තියෙනවද නේද? තියෙනවා අපි ඔය වලි වලස්සු කියන්නේ මට නම් මේ බල්ලෝ පුසෝ වගේ තමයි. මේ මොන ගිහලා තියෙනවා. ඔව් අනන්තමල ගිහලා තියෙනවා ගියේ කට්ටිය ගස් උඩ නැගලා තියෙනවා මම හෙලෙන්නේ නැහැ ඔහොම මෙතන ඉන්නවා. ඔය එන්නේ මං ගාවටනේ අපි යන්න දාන අම්මයිද යා ගැඩේ කියලා. ඒ අපිත් යන්නේ මොකක් හරි රස්සාව කරන්නනේ. ඒක පැණි ටිකක් කපා ගන්න අරකට මේකට ගියා මේ යනකොට ඉතින් කට්ටිය එනවා අපි පස්සෙන් 10 12. වලාහේ මම්බෙලා තියෙනවා. ඔව් වලස්සු. හානියක් නැහැ. නෑ එනවා ආරෝම ඉතින් කෑ ගහගෙන දුවනවා පයින්නවා වතුර පමණව තියෙනවා. ඉතින් උන් දන්නවා නෑ අපි ගාව කැලේ යනවා නම් දැන් බෙහෙත් තියෙනවා. ආ. ඒවා අප්පා තමයි ඉතින් කියලා දුන්නේ. කියලා දුන්නේ. ඒවා කාටවත් කියන්නේ නැහැ. යන්ට මේ වගේ විලා මේ ගහට තුන් පාරක් වැදලා මේ බුතු අදින්න නැතුව කඩලා අරන් ඉනේ තියාගන්න. ආරක්ෂාවයි. ආරක්ෂාවට. ඒක උකරන්න බෑ ඒකට. ආ හා. උකරන්නේ පැත්තේ තියන්න ඕනේ. ඊට පස්සේ ආයි එහෙම තියාගන්න. එහෙම කරන්න කියලා දිනේ. අලියන් කලා ඒක අපේ උලන් ගන්න පැත්තේ ඉන්නේ නැහැ පුතා. මොකද එහෙම කරන බලය ආවිදි ඔයි. අලිය උඩ වලාකට මතුරන්නේ කලාතුරකින් තමයි. හා හා. ඒ කියන්නේ කාරවා තමයි තියෙන්නේ. බෙහෙත. ඒක තියෙනවා. ඒක කාටවත් දෙන්නේ නැහැ අපි කියන්නේ නැහැ. රහසක් විදිහට තියාගෙන ඉන්න. ඔය රහසක් විදිහට තියාගෙන ඉන්න. එහෙම තිබුණොත් තමයි ඒක බලේ තියෙන්නේ. මේ කුමාර පෙන්නලා අරුවම කරන්නේ ඒක ශක්තිය අඩු වෙනවා බලේ. ඔව්. ඒ වගේ තමයි තියාගෙන. ඉතින් අපි ওই කැලේ යන්න ගියාම 10 15 වෙනවා මම පස්සේ යන්නේ නේ කප් මහත්තයා. හා හා. අපි මේ ගමනක් යන්නේ. යන් ගියා. ඉතින් එහෙනම් දැන් නෑ යන්නේ දැන් කොහමද යන්නේ දැන් අවුරුදු 6ක් 7ක් ඉඳලා කොහෙටවත් යන්නේ නෑ නෑ. නෑ. ඔය තියෙන දේ අක්කා ගන්න ඉන්නවා. ඉතින් උන් කියනවා ඉතින් කියනවා. ඉතින් ලොක්කා කියලා තමයි කියන්නේ යමනේ ලොක්කා මේ ගමන ගිහින් හරි ආසයි. ගියාම දවස් දෙකක් තුනක් ඔය කැලේ මේ ගල් වලට ගිහින් මල දාන්න. ඔව් නේද? දවස් තුනක් විතර කැලේ ඇතුලේ කියන්නේ කැලේ ගමයි කියලා ඒ කාලේ ලොකු වෙනසක් නැහැ නේ නේද? ඔව්. ඉතින් ඉඳලා ඒ වගේ ඉඳලා දවස් දෙකක් තුනක් ඉඳලා අද යමලා එන ගමට ගියාගෙන එනවා දවස් තුනෙන් හතරෙන් එනවා. ඉතින් දන්නවා මේ මහත්තයා එක්ක යනවා නම් ඉතින් ආය බය වෙන්න දෙයක් නැහැ නේ. අපි ඉතින් ওই සත්තු නම් මහත්තයා කෙලවරක් නැහැ පිටියත් ඔය මේ ඔය පිටියත් ඔය උන්න මට ගානකුත් නැහැ. නෑ නේද? නෑ වගේ අඩිය කෙලවනවා කියලා කයිලවනවා කියනවා. ඒවා නෑ අපි යනවා නෑ ඒකත් ඔය කනවා අපි යනවා. අපි හැප්පෙන්න කිව්වොත් නේ ඔක හැප්පෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ නේද? ගැටුමක් ඕනේ නේද? ගැටුමක් ඕනේ නෑ නේ උඹ කැලේ නම් උඹ ඉතින් මම අරගත්ත අපි ගියා. ඔව්. ඔනවල උසල බලනවා. ආයි ටිකක් එහෙම වෙරට වෙනකොට අපි දන්නවා මේක ඇයිද තවාලේ හරියන්නේ. අපි මොනකට උත්තර දෙන්නේ. ඒකට මොනවාට අපි යන්නේ අපි අපල මේ. මම ගෑල්ලා මේකත් බලා ඉන්නවා. ඒ බලා ඉඳලා බයි මට බයනේ යන්නේ. යානේ දෙන්නවා. එහෙම නැතුව අපි කෑකෝ ගාලා ඒක ගල්ලඟටම ගියා නේ. ඒකාගේ කැලේට ගිහලා එකට ගන්න ගියා මේක. ඉතින් එහෙම දිනන්න ඕනේ නෑ ඒක නේ දිනන්න ඕන නෑනේ. අපි වැඩි කරනවා. ඒකයි. ඉතින් ඕක තමයි මේ මිනිස්සු ආවේ ඉතින් කතා කරන්න කපන්න තමයි කරන්නේ. ඒකට කතා කරන්නේ ඒකයි ඉන්නේ ඒකයි කන්නේ. අපි ආවේ හොරකම් කරන්නේ නේ මොනාරි. අපි මොනට ඒක කියලා ගන්නේ නැහැ. අපි යමලයි. ඕක තමයි මන්ත්‍රේ. ඔක තමයි මන්ත්‍රේ. ඕක තමයි ගැල විද්‍යාව. ගැල විද්‍යාව. ගැල විද්‍යාව ලොකෝ විද්‍යාව නේ. අපිට දැන් ඒ පොතේම දීලා තියෙනවා මම මේ ඒ පරම්පරාවේ පොස්කොළ පොතේ. වේල් තුනක් කරලා දිනවා. උදේ ඉර පායන්න කලින් කැලේට යන්න බෑ. එහෙම තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ඒ වෙලාවේ සත්තු මන්ත්‍ර 6. ඒක මුතු වෙලාවට යන්න දෙපා. අපි මම ඇරලා ඉන්න ඕනේ. ඉර ටිකක් අඩු වෙන කලින්. ඒ කියන්නේ මුන් කණ්ඩ බොණ්ඩ යන වෙලාව. ඒ වෙලාවට හවුනොත් උටත් කේන්ති යනවා. ආයෙර බයි ගියාම. ඒ තුන පන්නලා යන්න ඕනේ. එක්කෝ ඉර තියාම යන්න ඕනේ නැත්නම් බහුවිලා යන්න ඕනේ. එහෙම තමයි කියලා දෙන්නේ. එහෙම නෑ කියලා මේක අපි වැද්ද අපි බය නෑ කියන්නේ කිව්ලා හැපිලා වැඩක් නෑ. වැඩක් නෑ නේද? යනතුරු මගහැරලා යන්න දැනගන්න ඕනේ නේද? ඒක තමයි නෑ. මම යන පැත්තේ නෑ පස්සෙන් එන මිනිහා ඉන්නේ. බලන්න. ඔය මොන කොණ්ඩ අපිට කියන්නේ ගියාම මේ ඔක්කොම මර වෙරනයි මම නිසා. ඔව් ඒකද. ඉතින් මම පස්සේ ගෙන ආයෙත් බලමු කොයි හරි ඉන්නවලු. අපි යගේ ආවයි. ඔක තමයි වෙලවන්නේ. ඔක ඇලවෙලේ කොම්පියුටර් කියන්නේ කවුරු මට කියන්නේ කවුරු. ඇලේ ඉන්න එක මොකක්ද එලවනවාමයි. මිනිස්සු දැක්කම එලවයි නෑ. ඕක තමයි ඒකට කරන වැඩි. ඔය පප්පා අපි වෙන් ගියා. කැලේ යන්න ඉන්නේ නැතයි. කොහොම තමයි අපේ මන්තර කියන්නේ. ඇතුව මේ ඉන්නේ කපස්සෙන් එළවෙල අපි මතුරන්න ගියා නම් අපි පිස්සු වෙනවා නේද? ඔව්. ඒක තමයි. ඒ සීමාව අඳුරගෙන අපේ කටයුතු කරගත්තාම ඉවරයි නේද? උලා වැටෙනවා නම් උලා වැටෙන්නේ නැති වැටේ අපි පල්ලෙන් ගියාම ඒක උඩුලෙන් ඉදී.
අපේ හොල වැටෙනන්නේ උඹ වැඩ වල එන්න. අපි මාරු වුණා ගියා. අපි ගිහලා හොල වැටෙනවා මිනිහා කොහෙන්ද කොයිද පිණිසු කියලා බලමු. හොයන්න ඉන්න බෑ මිනිහා. ඒක හරි. ඉතින් එරවන්නේ මොකද? ඒකයි පාඩුවේ කයින්නවා. අපේ පාඩුවේ අපි ගියාම ඉවරයි. මේ ඒකෙදී අපිට බලා ගන්න තියෙන්නේ කතා කරන්න තියෙන්නේ මේ දැන් ඔය කැලේකට අපි යන්නේ කැලයක් කියලා කියනවා. රකින්න ඕනේ තමයි. ඒකට අවශ්‍යතාවයකට මිනිස්සෙක් ගියා කියලා අපි ඒක විනාශ කරන්න ඒකේ රජ කරන්න යන්න ඕනේ නේද? හොඳ නෑ. ඒකට කිව්වොත් තව අමාරු වෙන්නේ. අනේ එහෙනම් හොඳයි මාමා. ගොඩක් කාලෙකින් මේ වගේ පැත්තකට ඇවිල්ලා පොඩ්ඩක් ඒ වගේ දේවල් ගැන කතා කරන්න අවස්ථාවක් හම්බුනේ මේ එකක් අපේ දීපල් අයියා ඉඳලා. ඒ මගේ පුතා ඔව් ඒක තමයි. ඒකත් එක්කම මේ මාමා ගැන කිව්වේ එතනින්. ඉතින් ඔය දන්න තොරතුරු ටිකක් කතා කරගන්නත් එක්ක මම ආසාවෙන් හිටියේ. එහෙනම් මාමට එහෙනම් මේ දෙවියන්ගේ කටයුතු ඉස්සරහට කරගෙන ඒ දේවල් අනින් කරගන්න කියලා ඒක තමයි. ඔක්කොම දැන් මම වැඩි කරන්නේ නැහැ පුතා තමයි පුතා කරන්නේ නේද? එයාට ඔගොල්ලෝ එයා තමයි නටන කියන ඔක්කොම කරන්නේ. මාසික වැඩේ. ඒක තමයි. අවුරුදු 10ක් වෙනවානේ. දැන් අවුරුදු දෙකක් ඉඳලා එයා ඇතුළේ වැඩ කරනවා. මමත් කරනවා. ඉතින් ලොකු වැඩවල මම කරනවා. ඔය දඟලන පගන වැඩ තියෙනවා. පුතා කරනවා. නටන කවි කියන්නේ. ඒවා මෙතින් මුල් අල්ලලා දීලා මම අයිනෙන් ඉන්නවා. පුරුදු කරනවා ගියා උදේ දැන් නටන්න කියන්නේ එයා තමයි. හොඳ සෙල්ලම පටන් ගන්න දවසේ තියෙනවා අලුත් දැන් නටනවා කියලා ඒකෙන් තමයි ආරම්භ කරන්නේ. දවස් 15ක් තියෙනවා නේද? 15ක් ඒක තියෙනවා. දවස් 15 අංග දිනකින් පටන් ගන්න නේ. ඔව් අංගදින්න පටන් පටන් ගන්න. ගන්න. දෙන්නගේ අංකෙලි පෙරහැරනේ. අංකෙලි පෙරහැරනේ. ඒකේ පත්තිනි මෑණියන්ගේ මොකද්ද කියන්නේ? ඒකට මොකක් හරි පුරාවෘත කතාවක් තියෙනවද? ඔව් ඉතින් අලුත් දෙයක් කියන්නේ එයාගේ ගෝලයානේ. පත්තිනි බැඳලා නැහැ. ඒ දෙන්න සෙල්ලම නෙමෙයි අවුරුද්දක් පාසා ඇසල මාසෙ කෙරෙන්න ඕනේ. කෙරෙන්න. චාරිත්‍රාක් විදිහට කරනවා නේද? පරම්පරාව. ආරේ කතරගම දිය කැපුවාගේ අනිත් අප්පෝයට අපි මේ පටන් ගන්න ඕනේ. එහෙම තමයි ඒක පරම්පරාව. ඒක තමයි. ඒ බවුරුත් අපි පවුනේ ඉස්සර උනා අපි ඉස්සර. ඉස්සර වෙනවා. හරි. ඒ දෙන්නගේ සෙල්ලමනේ මාත්‍යා. ඒ දෙන්නගේ කවිය අන්තරේ කවිය තමයි කියන්නේ. එදපතිනි කොබලඟා කැටුව හිමි පාළඟ යන දෙදෙන බැස මඟා විලු කීපයක් දැක එවිල වැද සපුරකා එසපු ගසක මල් දැක පළදින්ට විය දුකා කීය පාළඟ දැක නෙලාදෙන් හිමියනේ විලාසෝ දුක්ඛනේ විලාපය කියමිනේ කියන්පත් තිනියනේ පතිනි දෙද පෙන්නුවා කිකි කපා ගෙන්නුවා ගෙන්නු බව දන්නවා හිමියන්ට දන්නවා දෙන්නක දෙකගෙන දෙකම එක කොමිනේ වාත තද සුලගිනේ දෙකම කි ඇවුලුනේ ගලවන්ට බැරි සඳහා දෙන්න දෙපිලට ඇදා කැඩුන වෙළඳ හිමි සඳේදා කැඩුන කෙක් කීයදා එදත් සංවාදුවේ අදත් සංවාදුවේ නරලවට සෑදුවේ ඒක තමයි අපිට පෙන්නලා දෙන්නේ දෙන්නගේ සෙල්ලම ඒක අපි අවුරුද්දක් පාසේ නොකර අංගදීම කියලා කියන්නේ අංගදීම කියලා ඒක එක දෙක බැදුවිච්ච නිසා තමයි දැනට කේන්ති ගියේ ඒ කියන්නේ සෙල්ලමට කියලා සෙල්ලමට කියලා තමයි ගමුනේ උඩන් වැඩි වුණානේ වාත දත දුරුනේ දැන් අයි කවිය අර තිබ්බේ මේ පත්තිනි මෑණියන්ට අර මොනවද දුක කියනවා කියලා ඔව් එයා මල කඩලා දෙන්න කියලා කිව්වේ ඒ කියන්නේ එයා පාලක වැටලා කිව්වේ නෙලා දෙන්න ඉන්නේ ඉලාපේ කියුනේ කියන් පත්තිනිනේ අද වෙන පෙන්නවා කැකි කපා ගෙන්නවා ගෙන්න බව දන්නවා හිමියන්ට දන්නවා ඔන්නෝක තමයි දෙන්න උනේ හරි හරි ඒක තමයි දැන් චාරිත්‍රාක් විදිහට කරගෙන යන්නේ පරම්පරාවට කරගෙන ඒ දෙන්නගේ කරලා හරි කතාවෙන් කතාව නවත්තන්න කියලා රස කතා ඇදෙනකොට දිග ආයෙත් මොනවද යන්න හිතෙනවා ඉතින් අනේ එනම් මාමේ මේ දීර්ඝායුෂ වෙන්න ඕනේ මාමට මේ දෙවියන්ගේ කටයුතුත් ඉතින් මේ විදිහට දිගටම කරගෙන තව කාලයක් තිස්සේ ඒ පරණ විදිහටම කරගෙන ආපු දේවල් ඉස්සරහට අරගෙන යන්න නේද? ඒවා කියන්නේ. මේ ඉතින් එහෙනම් මම ආයි දවසක අපි එන්න. මේ අපි ආපු වෙලාව දන්නවනේ. ඇවිල්ලා එතනදී පල්ලන්ට එලා ලොකු තාත්තා ඉන්නවද කියලා මෙයා කියලා යා කොහෙ වයි යන්නේ ගෙදර කියලා කියනවා. මොකද අපි මගේ පුතා මල්ලි පුතයි. ඒක තමයි මට කිව්වා. එහෙනම් හොඳයි මම බොහොම ස්තුතියි.